Hello friends. ඉතින් අදත් ඔන්න ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා මේ සඳුගේ මම YouTube channel එකේ තාත් වීඩියෝ එක පටන් ගන්නකොට මෝර් එක ආවම රාෆ්ට් එකට අරින්න මම උට ඇරලා ඌ යවුවා. ඊට පස්සේ දැන් මම මේක රෙකෝඩ් කරනකොට සද්ද රෙකෝඩ් එකක් නැහැ ගේම් එකේ මගේ කටහඬවත් ඉතින් මට ආපහු ගේම් එක රෙකෝඩ් කරන්න සිද්ධ වුණා. රෙකෝඩ් කරන්න නෙමෙයි මේ කටහඬ දාන්න වුණා ගේම් එකට. හොඳ වෙලාවට මං ගාව ඉන්ෂොට් තිබුණා ඒකෙන් මේ ගේම් එකට කටහඬ දාන්න පුළුවන් ගේම් එකේ මේ වීඩියෝ එක ඇද්දි මේ මගේ ගේම් එකේ සද්ද මොකවත් ඇහෙන එකක් නැහැ ඒකින්ද මේ මගේ මේ වීඩියෝ එකේ මේ මම කරන්න හදුවේ මේ ආමර් වලින් අප්ග්‍රේඩ් වෙන එක කියන්නේ මේ ආමර් වලින් අප්ග්‍රේඩ් වෙලා මේ වීඩියෝ ඉවර ගන්න හදුවේ ඉඳ වීඩියෝ එක පොඩ්ඩක් කොටයි විනාඩි 20 ගානක් තිබුණේ අවුලක් නැහැ මේ මම කොහොම හරි ආමර් වලින් අප්ග්‍රේඩ් නම් වුණා මේ වැඩේ කියන්නේ සද්ද රෙකෝඩ් වෙලා නැහැ මොකේවත් මේ අවුලක් නැහැ දැන් ඉතින් වට අතර වැඩි තියෙන බඩු ටිකක් ගන්න ඕනි මං ඔය උඩ පැන්න එක මයින්ක්‍රාෆ්ට් එකේ වගේ පැන ඉක්මනට යන්න පුළුවන්ද කියලා try කරන්න ඔන්න දැන් මේ එතන තියෙන ඔය wooden helmet wooden cape wooden pants කියලා අන්න ඒවා හදන්න තමයි ඕනේ. ඒවා හදන්න ඕනි කරනවා wooden plate ඕනි 16ක් ඊට පස්සේ rope 5යි. මං ගාව rope 2ක් තිබුණා wooden plate 9ක් තිබුණ හින්දා මේ එකතු කරන්න ලේසි වුණා. ඉතින් ඊට පස්සේ මම ඔක්කොම ටික එකතු කරගත්තා. දැන් එකතු කරලා ඉවර නැහැ. ඉතින් මේ දැන් එකතු කරන ගමන් ඔය ඉන්නේ දැන් wooden plate හදන්න දානවා ඔය. මේ අම්මා වීඩියෝ එඩිට් කරනකොට ලොරි යන්න නැතුවම ගේ පිටියස්ස එකෙන් ඇවිල්ලා අම්මලා තාත්තා යාළුවෙක් ඇවිල්ලා තියෙනවා. මේ ඉතින් ඔන්න දැන් රැත් වෙලා හරි ලස්සනයි. දැන් ඉතින් මම එකතු කරනවා. මයින්ක්‍රාෆ්ට් එකේ වගේ රැට සොම්බි එන්නේ නැති එක හොගේ හොඳයි. සොම්බි කෙසේ වෙතත් මෝරා එනවා. ඒකයි ප්‍රශ්නේ. එහෙනම් දැන් උඩට ගියා අම්මට මේකේ ෆෝල් ඩැමේජ් නැද්ද ඇත්තටම මන් දන්නේ නැහැ තිබුණා නේද මම චෙක් කරේ මගේ කලින් වීඩියෝ බලන්න නැත්නම් මේ බලන්න මම ඒවයි ලින්ක් එක පුළුවන් වුණොත් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ඒ වගේම මම වීඩියෝ රෙකෝඩ් කරන නෙක්ස්ට් රෙකෝඩර් ඇප් එකෙන් එඩිට් කරන ඉන්ෂොට් ඇප් එකෙන් පස්සේ නෑ ඒක ඕනේ මේ ඒ වගේම මේ ගේම් එකේ මේ අපේ එයාක්‍රාෆ්ට් එක හදන්න නේල්ස් කියලා જાතියක් ඕනි මේ නියපොතු එහෙම නෙමෙයි හොඳේ ඒව හොයාගන්න කොහොමද කියලා මේ කමෙන්ට් කරන්න නියපොතු කපන්න කියලා කමෙන්ට් කරන්න මේ හොඳේ අය මේ කනවනේ ওই වැඩේ මේ වාහන අයියෝ සල්ලි එකතු කරමු අම්මා අන්න අර මොකක්ද ඔන්න පියඹා යනවා මාල්කාසේ කියලා යන්නේ ඔන්න එන මන් ළඟට ඇදලා ගත්තා අයියෝ සල්ලි ඔකට මතක විදියට 3 පාරක් විතර දානවා මං කිව්වේ තව ෆික්ස් ද එයාක්‍රාෆ්ට් කියන අචීව්මන්ට් එකට මට නේල්ස් ඕනේ නේල්ස් විතරයි දැනට මදි වෙලා තියෙන්නේ මට ඒක හොයාගන්න එක කොහොමද කියලා කවුරු හරි දන්නවා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න යටින් හොඳේ මට කියවන්න දෙයක්වත් නැහැ මේ තාම විනාඩි 3යි තව තියෙන්නේ හරි අවුලක් නැහැ මං හොයාගත්තා මේ අද කොහොමද එකකින් එක ස්ලොට් වලට දාන්න කියලා මේ බඩු මේ දැන් මාළු බානවා පඩිකින වෙලානේ ඔයගොල්ලෝ මේ මෝරා ඉන්න තැන්වල මාළු බාන්න එපා මෝරා ඉන්න තැන්වල මාළු බෑපන් මෝරට බයේ මාළු එන්නේ නැහැ ඒකයි තියෙන කේස් එක මේ මෝරෙක් මරුවාම උගේ කට ගන්න පුළුවන් ඊට පස්සේ උගේ ඔළුව ගන්න පුළුවන් මේ මස් ගන්න පුළුවන් නැට්ටු විතර ගන්න බැරි නැට්ටක් නැහැ නේද මේ ඔය ඔළුවෙන් මේ ඩෙකරේෂන් එකක් හදන්න පුළුවන් මම ගේම් එක ඉවර කරලා ඩෙකරේෂන් එක හදලා බිත්තිය ගහුවා මම ඒක ඊළඟ එපිසෝඩ් එකේ පෙන්නන්න තව කණු දෙකක් හිටවුවා ඊළඟ එපිසෝඩ් එකේ මම ඒව පෙන්නන්න දැන් මේ වැඩි තියෙන මේ කෑවනේ මේ ඇප් එක අයියෝ සල්ලි ටූල් ප්‍රෝග්‍රෑම් කොහමද බිලිපිටි දෙකක් මල් ළඟ තියෙනවා එකක් මේල් බොක්ස් එකේ තියෙනවා බිලිපිටි 3යි ගෙම්මක් තමයි
බිලිපිලි තියන්න ඕනේ ෆ්‍රෙන්ඩ්ස් හැමලේම ළඟ. මේකෙත් මේ මයින්ක්‍රාෆ්ට් එකේ වගේ හැම දෙයකටම දියුරබිලිටි එකක් තියෙන එකයි වැඩේ. දැන් කියවන්න දෙයක්ුත් නෑ පොඩ්ඩක් ඉන්න. මේ නූ බීබී මාළු බානවා අපිට මේ බලාගෙන ඉන්න දෙනවා නැද්ද මේ? බානවා මේ කරල් අන්න මේ කරල් එක. ඕකට අපි අද ඉඳන් මේ කරල් මාළුවා ගෙමු. මේ කරල් මාළුවා මේ කරල් උගේ නම මම නිකන් මේ කරල් වගේ දැක්කේ. කියව ගන්න බෑ මේක ඉක්මනට යනින්ද. අන්න සුපිරි මාළුවෙක් එක්ක දැම්ම ගම්ම. මේ කරල් ගෙකුත්. ඊට පස්සේ තව මොකද දෙන්න බලමු. මාළු චුට්ටි මාළු. මේ කරල්ද නැද්ද මේ කරල්ද? කො බලන්න. අයියෝ මේක එන්නේ නෑනේ ඉක්මනට. මොන මාළුවෙක්ද යකෝ මේ? අර මේ කරල් කොච්චරද ඉක්මනට ආවනේ. ඇන්ක අම්මට කිරි ඇන්ක කිරිපිටි. ඇන්ක කිරිපිටි මාළුවෙක් ඇවිල්ලා ඉන්නේ ෂුවර්නේ. කෑවා. නයිස්. මෝරගේ මස් උයන්න පුළුවන්. හැබැයි මේ ලොග් 5ක් යනවා මෝරගේ මස් උයන්න. ඒකෙන් හැබැයි බඩ පිරෙනවා 50ක්. 150ක්. මේක නිකන් මේ ගේම් එක තාක් සර්වයිවල් වගේ. එකෙත් මේ පුළුවන් නේ ඇචීව්මන්ට් ගන්න. ඇචීව්මන්ට් නෙමෙයි. ඔව් මේකෙත් කොහමද ඇචීව්මන්ට් පුළුවන්. ඒකේ පුළුවන් අපේ මේ එක මේ තියෙන ඇබිලිටිස් අපේ ඩැමේජ් එක මේ ආමර් ඒ වගේ ඒවා මේකෙත් ඇඩි කරන්න පුළුවන්. ඔය මේ ඉන්වෙන්ටරි ටැබ් එකට ආවහම තියෙන අතක් තරුවක් මැද අතක් අන්න ඒක ඔබලා එයාගේ ස්කිල්ස් අප්ග්‍රේඩ් කරන්න පුළුවන්. ඒවට ඕනි අර කාසි වගේ જાතිය. මේ ඒ කාසි වගේ જાතිය මට ගොඩක් හම්බුණා මේකෙදී. ඒකින්ද මම ස්කිල්ස් ටිකක් අප්ග්‍රේඩ් කරගත්තා. ඕගොල්ලෝ අප්ග්‍රේඩ් කරනවා නම් ගොඩක් වෙලාවට ක්‍රාෆ්ටිං ටිකේ ස්කිල්ස් අප්ග්‍රේඩ් කරගන්න බලන්න. ෆයිටින් නම් පස්සේ පුළුවන්. දෙවෙනියට ෆයිටින් පළවෙනියට ක්‍රාෆ්ටිං ගැන බලන්න. ඒක තමයි ඕනි. මේ අර ඔය තව හුක් එකෙන් ගහලා මෝරා මරන්න පුළුවන් ඉස්සරහදී ඔය අප්ග්‍රේඩ් කරාම. හුක් එකෙන් එන ඩැමේජ් එක යනවා. මම මේක ඉවරුණා මේ බෝ එකෙන් ඊතල විදින කමද දැන් බෝ එකක් හම්බුණා. බෝ 3ක් 4ක් විතර හම්බුණා. දැන් බෝ හම්බුණා නම් මේකේ මේ ඇරෝ හදන්න පුළුවන් වෙන්න බෑ. මම බැලුවා දැන් ඇරෝ හදන්න කොහමද යකෝ මේකේ මේ බෝ හම්බුණා ඇරෝ නෑ. ඒතකොට මොකක්ද මේක වෙන්නේ කියලා මම බෝ 3ක්ම අයින් කරා අපරාධ. ඉතින් මේ මන් දන්නේ නෑනේ. ඊට පස්සේ මම දැන් චෙක් කරලා බලන්න වීඩියෝ එක ඉවරලා බෝ එක අතරට හතර වටේම ඔබලා අන්තිමට බෝ එක උඩ ටච් කරාම මේ විදින්න පුළුවන් කියලා මම දැක්කා. මේ ඊතල ඉන්ෆිනිට් හම්බ වෙන බෝ එක කැඩෙන ගම්ම. ඉතින් දැන් මට අදහසක් ආවා ඊළඟ එපිසෝඩ් එකෙන් ගිහින් අර ඩ්‍රාෆ්ට් එකක් හදාගෙන ඉන්න මිනිස්සයව මරන්න. මතකද ෆ්‍රෙන්ඩ්ස් එදා අපි ඒක බලලා ඒ වීඩියෝ එක බලලා නැත්නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ඕන ලින්ක් තුනම දාන්නම් ගිය එපිසෝඩ් තුනේ. ඒ ටික බලන්න. බලලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න. channel එකට අලුතෙන් එකතු වෙනගෙන ඉන්න. පුළුවන් වුණොත් විතරයි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. ඉතින් දන්නවනේ ඉතින් මගේ ID 1 2 3 එතන channel එකයි කරන්න ඕනේ. ඒකයි ආගේ මේ achievement accomplished මේ කියන්නේ මොකද්ද කියලා මට කියන්න තේරුම මම දන්නේ නැහැ. ඒකයි වැඩේ. මේ ඊට පස්සේ දැන් අර ඉනිමක තියෙනවා. දැන් මම ඔක්කොම ටික වුන් වලට මාරු කරන්න ඉන්නේ. වුන් වලට මාරු කරලා හුක් එකෙන් ගහලා මෝරෙක් මරන්න තරම් ඉස්සරහට ශක්තිමත් වෙනවා කියන්න මරුනේ. මේ විනාඩි 23ක් මොනෝ කියවන්නද මන්ද. ඒක මේ මේක අප්ග්‍රේඩ් කරන්නත් ඕනි. මේ වුඩන් බෝඩ් හදන්න ඕනේ. දැන් ඉතින් මම ඔය ටිකේම කරන්නේ මේ ඕක අප්ග්‍රේඩ් කරන ලොග් එකතු කරන එක. පාවි යනවා මාකාශයේ කියාගෙන යන ලොග් එකතු කරන එක තමයි කරන්න ඔය ටිකේම. අම්මට තිරි බස් යනවා අයියෝ සල්ලි. මේ මේකේ මේ වැඩේ උනේ මට මම වීඩියෝ එකේ කියෝ කරේ ෆ්‍රෙන්ඩ්ස්. මේ ඒත් මම වැඩේ කියන්නේ අර සද්දේ ඇහුන්නේ නැහැ නේ වැඩේ කියන්නේ. මම කොහොමද දන්නේ ඇහුන්නේ නැත්තේ. මම ෂෝට් වීඩියෝ දෙකක් දැම්ම මතකද ඉස්සෙල්ලා.
ඒ දෙක දැම්මම මං තව ෂෝට් වීඩියෝ එකක් දාන්න ඕනි වුණොත් එහෙම ඒකේ සද්දේ කියන්නේ අයියෝ මේ මෝර දැන් කීපාරක් මේ කරාද කියනක අපේ රාෆ්ට් එක කෑවද කියනක මේ ගේම් ප්ලේ කරම කීපාරක් කෑවද කියනක රාෆ්ට් එක මේ මාර මෝරෙක් ඕකව මරන්න ඕනි ඕකව මරන්න මැරුණානේ නයිස් මසයක් විතරයි මහා ලෝභ මෝරෙක් බලන්න ඔච්චර ලෝභ මෝරෙක් මම දැකම නැහැ අයියෝ සල්ලි මේ ඔයා මේක මේ අයිලන්ඩ් වලට යන්නේ නැතුව ගහන දවසක මේ ඔයා මේ ගේම් එක අයිලන්ඩ් වලට යන්නේ නැතුව ගහනවා නම් මේ ඒක අයිලන්ඩ් වලට යන්නේ නැතුව ගහනවා නම් ඩේටා ඔෆ් කරලා ගහුවා එකි. එතකොට ඇඩ් යන්නේ නැහැ. මේ අයිලන්ඩ් වලට යන්න ඕන නම් ඩේටා ඔන් කරන්න ඕනේ. නැත්නම් අයිලන්ඩ් වලට යන්න බෑ. මං අද අයිලන්ඩ් වලට යන්නේ නැතුව ආමර් අප්ග්‍රේඩ් එකටම මේ යන්න ඉන්න හින්දා මේ ඩේටා ඔෆ් කරලා ගහුවේ කියන තමයි ඇඩ් අඩු. නැත්නම් ඔක විනාඩි 5න් පාර විතර ඇඩ් යනවා. ඇඩ් නැති කරන්න නම් ඕකේ ප්‍රීමියම් යන්න ඕනේ. ගේම් එකේ ප්‍රීමියම් කියලා තියෙනවා. වැඩේ කියන්නේ සල්ලි ගන්න ඕනේ. මම ওই සල්ලි ගන්න කැමති නෑ ගේම් වලට. මේ මයින්ක්‍රාෆ්ට් නම් ගත්ත එක වෙනම කතාවක්. ඒක මේ මයින්ක්‍රාෆ්ට් නේ ඒක වෙනම කතාවක්. අම්මරසි වැටුණා කෝ වතුරට. ව්ලොග් එකතු කරනකම් නැවතුවා. මේ ඔය අතරෙන් මම මෝරෙක් මැරුවා. ඔය මේ ස්කිප් කරපු ටිකේ මම මෝරෙක් මැරුවා. මේ මං එකපාරක් ඔය මුහුදේ රතු පාට ක්ලෝත් එකක් පාවෙලා ගියා. ක්ලෝත් වල රෙඩ් වර්ෂන් එක තියෙනවද බලන්න මං ඕක ගත්තා. වැඩේ කියන්නේ රෙඩ් වර්ෂන් එක නෑ. මං ඒ උනාට මේ රතු පාටට තමයි ආස. ආගේ කැමතිම පාට රතු පාටනේ. දැන් මේ දැන් ඉතින් ගොඩක් වුඩන් බෝඩ් හදන්න ඕනිනේ. 9ක් තිබුණ හින්දා මට ලේසි වුණා. රෝප් නම් 5යිනේ ඕනි උන්නේ. මේ මම ඊට පස්සේ වර්ක් ස්ටේෂන් එක මේ අප්ග්‍රේඩ් කරා. අප්ග්‍රේඩ් කරාට පස්සේ ඒක යන වේගය වැඩි වුණා. යන වේගය කියන්නේ හැදෙන වේගය අපි දාන්නේ. තව ඔක තියෙනවා අපි මේ වර්ක් ස්ටේෂන් එකට මොනවා හරි දැම්මහම ඒක වේගෙන් යන විදියට හදන්න මේ ඒක මේ ඇබිලිටිස් එහෙම අප්ග්‍රේඩ් කරන්න දිනවා. ඒ පාට්ට මේ ගේම් එක නිකන් මේ එකතු මොනවද හරි එකතු කරන වෙලාවට නිකන් කම්මැලි වගේ දෙනකොට. දැන් ඉතින් අර වුඩන් බෝඩ් ඇති වෙන තියෙන හින්දා මම කරපු වැඩේ මේ ගේ හදන්න try කරා නෙමෙයි මේ ගේ හැදුවා. හැදුවා කියන්නේ බාගෙට හැදුවා. මේ කොහොම හරි ඉතින් හැදුවනේ. අවුලක් නැහැ. ඔය අතරේ මේ රිසෝසස් නැති වුණා. ඊට පස්සේ මම දොර දාන්න ආපහු එකතු කරලා දොර හැදුවා. අන්න ක්ලෝත් යන. අයියෝ. ඔන්න ඉන්න තමයි මගේ නිකන් පුරවට ඩියුරබිලිටි පහින්නේ. මේ ගේම් එකේ මට කරන්න අමාරුම දේ තමයි ඕව ඇදලා ගන්න එක. මේ හුක් එක තියෙන්නේ මේක ඇදලා ගන්න එකට විතරමද? මං අහන්නේ දැන් මේක ගේ ආසේ වීසි කරන් කියනවා වතුර ළඟට යන්න කියලා. ඒ හුක් එක වෙන වැඩකට ඇත්තෙම නැද්ද? දැන් දොරයි කරන්න හදන්නේ උඩි. යන් පුතා උඩට යන් පුතා. හරි ගියා. දැන් ඔන්න ඔතෙන් දොර අරගෙන යනකොට වැටෙයි. ආනේ වැටුනේ නෑනේ. දැන් හොම්බරි වට වෙනවා ඔතනින් වැටුනොත්. දන්නේ නෑනේ එකපාරක් වැටිලා මැරුණා. ඔය චෙස්ට් මේ ඉන්නේ ඊට පස්සේට වක් හරි කියන්න බැරිද මේ චෙස්ට් හදන්න බෑ මේ චෙස්ට් හදන්න බෑ කියන්නේ මේකේ limit of building reached කියලා තියෙනවා. ඒ කියන්නේ මේ උපරිම ගාන හදලා කියලා තියෙන්නේ. ඉතින් චෙස්ට් එකක් හදුවට ඒක උපරිම ගානද? එපා වෙනවා මේක. ඉස්සරහා ලෙවල් වල චෙස්ට් තව හදන්න පුළුවන් වේද කියලා දන්නේ නැහැ ඉතින්. මේ රෝප් 4යිද නේ වුඩන් බෝඩ් 16ක් තියෙනවා. රෝප් 4ක් තියෙනවා. තව එක රෝප් එකක් ඕනේ. ඊට පස්සේ අප්ග්‍රේඩ් කරනවා අමරෝට වුඩන් අමරෝට. අම්මට තිරි වතුරට වැටුණා. යම් පුතා යම්. දැන් කීයද? විනාඩි 14යි. අම්මට තිරි තාම. ඔලන්නේ මේ කයියක් ගහගෙන ඉමුනේ. ක්ලේ හදන්න ඕනේ ඔය මේ ඔය වර්ක් ස්ටේෂන් එක තව අප්ග්‍රේඩ් කරන්න දැක්කනේ. ලෙවල් 4 වෙන ක්ලේ හදන්න ඕනේ. මේ ක්ලේ 7යි. මම බලා ගන්න බැරි වුණා අයියෝ. දැන් ඉතින් කොහොමත් මම උඩන් වලට අප්ග්‍රේඩ් කරනවා.
ඊළඟ එපිසෝඩ් එකේ අපි අර මිනිස්සයව මරන්න try එකක් දෙමු. මං ගාව බෝ එකක් තියෙන හින්දා. ඊට පස්සේ අපි යාගේ ගේ කඩාගෙන යාගේ ගෙදර තියෙන රිසෝසස් ඔක්කොම ලූට් කරලා අපේ ගෙදර හදන්නෙමු. මරුනේ. ඉතින් ඒ ගෙදර පාටලු මේගොල්ලෝ බලලා නැත්නම් ගිය වීඩියෝ බලන්න මම පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක දාන්න. මේ ඔයගොල්ලන්ගේ රාෆ්ට් එකේ chest අර බෝනස් chest දෙකට තුනට වඩා දාගන්න බෑ මේ room එක full කියලා වැටෙනවා. ඒකින්ද බෝනස් chest දෙකක් තුනක් තියෙනවා නම් මේ ඔයගොල්ලෝ බෝනස් chest තව හදන්න එපා. හදන්න බෑ නෙමෙයි ගන්න එපා. ඒව ගන්න දෙන්නේ නැහැ. ගත්තට වැඩකුත් නැහැ. මේ උඩට ඇවිල්ලා ඔන්න හදන්නේ. හරි. මේක නිකන් Minecraft bedrock වගේ ඉස්සරහට ප්ලේස් කරගෙන ගියා. අම්මට දින වතුරේ. ඒ මොකක්ද යකෝ මේ වතුරට යනවා තමයි ඔක්කොම જાති ටික එන්නේ. මෙන්න මේ අර මේ golden hook වගේ එකක් තියෙන පෙට්ටිය අයින් කරන්නේ කොහමද කියලා කියනවා කවුරු හරි කමෙන්ට් එකක් දාලා. ඒක මට මාර කරදරයි අතන උඩ වහලේ ගහන්නත් බෑ. achievement එකක්. හරි. අයි මේ අන්න දැක්කද මං කිව්ව එක. ඔකේ තියෙනවා survival skills, build skills, attack skills. ඔය තුනෙන් වැඩි කරගන්න ඕනේ ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ build skills. ඊට පස්සේ attack skills, අන්තිමට survival skills කියන බලා ගන්න. build skills තමයි කර දෙන්න ඕනේ. එතකොට අපේ වැඩ ටික ඔක්කොම වේගවත් කරගන්න පුළුවන්. iron stomach. ඒ බඩි කිනි නැති වෙන එක. මේක නිකන් ආක් සර්වයිවල් වගේ තමයි. පට්ට ගේම් එක. දැන් iron stomach level 2 තියෙන්නේ. ඊට පස්සේ build skills වලින් මම දැන් වැඩි කරනවා අර පළවෙනි එක. නම මොකක්ද දන්නේ? මොකද chef the speed of food creation. මේ කෑම හදන එකේ ස්පීඩ් එක. ඊට පස්සේ ඔතනින් අයින් වෙනවා. තව නැති හින්දා අර coins. මෙන්න මේ coins જાතිය තියෙනවා නේද? දකුණු අත පැත්තේ උඩම තිබුණ එක. ආයේ පස්සට දාලා බලන්න දැක්කේ නැත්තම්. මං කියව වීඩියෝ එක පස්සට දාලා හොඳේ. වැරදි තේරුම් ගන්න එපා ඉතින්. මේ තව රෝප් පැද්දිලා ඊට පස්සේ කෑම හැදෙන්න දානවා. දැන් මෝර මස්. මෝර මස් හදන්න මේ ලොග් මදි. බඩගිනි වෙන්නත් ළඟයි. කෑම නැතුව මැරෙන්න තමයි වෙන්නේ දැන්. ඒ වුණාට මැරෙන්නේ නැහැ. මං එහෙම මැරෙන්නේ නැහැ අකෝ. මම මේකෙදි ලෙවල් එකක් අප් වුණා. දැන් මං මේකෙදි ලෙවල් එකක් අප් වුණා ලෙවල් 13 ඉන්නේ දැන්. නයිස් නේ, very very nice. මං තමයි 13 14ද කොහෙද? අර Firex කියන එක ඊළඟ එපිසෝඩ් එක අපි කොහොම හරි හදන්න බලමු. Firex එකෙන් ඩැමේජ් එක වැඩි. මේ අපිට ඒක ගෙනහිලා අර මනුස්සයව මරන්න උදව් වෙන්නත් පුළුවන් ඒ Firex එක. අන්න මේල් බොක්ස් එකට ආව එකක් අන්නෝන් රිවෝඩ් එකක්. ඔය ඉන්වෙන්ටරි ටැබ් එකෙන් අපිට පුළුවන් හැම තැනටම යන්න. ආමර් හදාගත්තයකෝ. ආමර් හදාගත්තා. අන්න වුඩන් චෙස් ප්ලේට් මම Minecraft ගහලම කියෝවේ නේ ඒවා. වුඩන් හෙල්මට් උඩන් මේ ලෙජින්ස්. ඊට පස්සේ මං ලෙවල් අප් වෙලා අන්ලොක් වුණා මේ මොනවද ක්ලෝත් වලින් මේ සපත්තු. මං ඒ සපත්තු දාගත්තා. ඊට පස්සේ කෝල් ප්‍රොටෙක්ෂන් මේකේ තියෙනවා ආක් වගේ මේ හීට් ප්‍රොටෙක්ෂන්. ඒ කියන්නේ දැන් අපි රස්නේ වුණාම මේ අපේ හෙල්ත් එක අඩු වෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ කූල් වැඩි වුණාම හෙල්ත් එක අඩු වෙන්න ඉඩ තියෙනවා. අන්න ඒවත් තියෙනවා. මේක ආක් වගේ මේ ආමර් වල සත්‍ය වැඩි වුණාට යකෝ ඇන්දලා පස්සේ මිනිහා නිකන් එළුවෙන් ඉන්නවා වගේනේ. මාර වැඩේ නේ. මේ මගේ මේල් බොක්ස් එකේ මේ වුඩන් චෙස් ප්ලේට් එකක් තිබිලා අපරාධේ මං හැදුවේ. ඒක මං අයින් කරා. කොහොමද ඔය අන්නෝ රිවෝඩ් එකෙන් අපිට හම්බුනොත් එහෙම ගන්න එකක්. එහෙම වුණොත් අර විලේජ් එකේ හිටිය මනුස්සයව මරන්න පුළුවන්. ඒ විලේජ් එකට ගිය වීඩියෝ එක බලුවේ නැත්නම් ඒකත් බලන්න. මං වීඩියෝ එක 3ක් දාලා තවන් නොන් රිවෝඩ් එකක්. මේ නේල්ස් හොයාගන්නේ කොහොමද කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ඕනේ. වීඩියෝ එක ඉවර වෙනකොට මම මතක් කරා. මේ මොනවාද? කී જાතියෙන් 4ක් හම්බුණා. ඒතකොට මං ගාව එකක් තිබුණා. ඔක්කොම 5යි. අපිට ඊළඟ එපිසෝඩ් එකේ මොනවා කොහේ හරි මේ
අයිලන්ඩ් එකකට ගියොත් එහෙම ගොඩක් චෙස්ට් ඕපන් කරන්න පුළුවන් අමාරුනේ. ලොක් පික්. අම්මට සිරි වඩි කිනේලා. අපි ඊළඟ එපිසෝඩ් එකේ මරන්න try එකක් දෙමු අර මනුස්සයව. ඕකයි ඒ ගිය එපිසෝඩ් වල මතකද මට ගැහුවේ හැටි. හොඳ වෙලාවට මම බේරිලා ආවා. ෆුට් වර්ප්ස්. අන්න ෆුට් වර්ප්ස් කියන දෙක මම හදාගත්තා ක්ලොත් වලින් ඒවා හදන්නේ. ආමර් දෙකයි. මේකේ පෙන්නනවා හැමදේම නේ. එතකොට මේ ක්ලොත් වලින් හදන ඒවා ඔක්කොගෙම ෆුට් වර්ප්ස් වල ආමර් ලෙවල් 3ක් තියෙනවානේ. ඒක මම හදාගත්ත එක හොඳයි. මගේ ඉස්සෙල්ලගේ ආමර් ලෙවල් 2යි තිබුණේ ඉස්සෙල්ලා බූට් වල. දැන් එහෙනම් ඔක්කොම එකතු කරාම මට ආමර් ලෙවල් 9ක් තියෙනවා. ගැම්මක් තමයි අද අප්ග්‍රේඩ් වුණා. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් අද ගේම් ප්ලේ එක ගැන මොකද හිතෙන්නේ? හොඳයි කියලා හිතුණා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න පල්ලෙහායින්. ඔයාලට මොකද අපේ අද ගේම් එක ගැන හිතෙන්නේ කියලා පල්ලෙහාන් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් තවත් මේ වගේ වීඩියෝස් බලන්න මෙත්සඳු ගේමර් YouTube channel එක subscribe කරලා අපිත් එක්ක එක දිගටම රැඳිලා ඉන්න අමතක කරන්න එපා. එහෙනම් අතට ගිහින් එන්නම්. bye bye. අද අප්ග්‍රේඩ් වුණා යකෝ ගැම්මක් තමයි. ආමර් ටිකක් අයින් කරා. එහෙනම් හැමෝටම සුබ දවසක්. අදට ගිහින් එන්න. පරිස්සමෙන් ඉන්න. bye bye. ගැම්මක් තමයි. බලන්න ෆ්‍රෙන්ඩ්ස්. හැබැයි ඉතින් ආමර් හත්තිමත් වුණාට හෙළුවෙන් ඉන්නවා වගේ. එහෙනම් හෙළුවෙන් ඉන්ටියට කමන්නේ. මේ මට නීල්ස් හොයාගන්න කොහමද කියලා කමෙන්ට් එකක් දාලා අනිවාර්යයෙන්ම ඔයාලට මොනවද මේ ගේම් ප්ලේ එකේ හිතෙන්නේ කියලා ගේම් එක හිතෙන්නේ කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාලා මෙත්සඳු ගේමර් YouTube channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. bye bye. එහෙනම් මං ගෙදර ගිහින් එන්න. පරිස්සමෙන් ඉන්න. විනාඩි 22යි අම්මට. කෑම උයනවා. තනියෙන් කෑම උයාගෙන කන්න වෙලා බලන්නකො. මේ තව කොච්චර වෙලා තියෙනවද? මං මේ අන්තිම අවසන් කරා වැඩි තෝයද වෙලාවනේ. අවුලක් නැහැ දැන් ඉතින්. දැන් යනකම් යමු. තව එකතු කරනවා යකෝ මේක. මගේ ඔළුව කන්න මාපු එකක් යකෝ. අයියෝ තල්ලි. ඔළුව කන්නමද කොයිද ඇවිල්ලා තියෙන්නේ? කැමුයි දෙන්න දැම්මා. හරි. 23ක් අම්මා තව තියෙනවා විනාඩිය. අපරාධේ මං මේ ඉවර කරේ ගේම් එක. දැන් ඉතින් මේ බලවල හිටියා ගියාද දන්නේ අපරාධේ. කමක් නැහැ ඉතින්. ලයික් එකක් දාලා එහෙම යන්න බතාව බලන අය ඉන්නවනම් ස්තුතියි. මගේ මේ කරන ගොන් වැඩ ටික බලාගෙන හිටියා නම් ස්තුතියි. මෙච්චර වෙලා බලාගෙන හිටියා නම්. එහෙනම් අදට ගිහින් එන්නම් bye bye. subscribe කරන්න හොඳේ. subscribe කරන්නකෝ යන්න එපා ඉතින්. මම පවුනේ. ඔබගේ හිත ගොළු වී ඇත. නෑ ගොළු වෙලා නෑ. මේ අද like goal එකක් දෙන්නද? පුළුවන් නම් like 5ට වැඩිය like දැම්මොත් ඊළඟ එපිසෝඩ් එක ගේනවා. මම දන්නේ ඒක ඔයගොල්ලන්ට කරන්න අමාරු වැඩක් කියලා. එහෙනම් try එකක් දීලා බලමු. එහෙනම් අදට ගිහින් එන්නම් bye bye. මේ subscribe කරන්න අම්මට සිරිමන්දන් කීපාරක් කිව්වද subscribe කරන්න කියලා. bye හොඳේ. යන්නම්.